අදත් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඊමනි with AP YouTube channel එකකින් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Lay testnet එකේ අප්ඩේට් වීඩියෝ එකක්. ඉතින් අද මම මේකෙන් ඔයාලත් එක්ක කතා කරනවා CLI node එක purchase කරලා ඒක run කරලා ඒකේ task එක complete කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම මේ Lay කියන project එකේ වැඩි විස්තර ඉස්සරහට මේක කවත් දෙන්න වෙන්නේ මේ node එක කොච්චර කල් අපිට run කරන්න වෙයිද වගේ දේවලුත් මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක උඩත් මතක ඇතෝ click එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. right ඉතින් Lage project එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් dashboard එකේ කලින් අපිට තිබ්බේ මෙන්න මෙතන browser based node point ටික විතරක් add වෙන section එක. ඉතින් මේ වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් CLI based node එකේ point ටිකත් මෙන්න මේ විදිහට add වෙන්න section එකක් මෙයාලා හදලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ CLI node එක launch කරේ එහෙම නැත්නම් මේක අපිට access කරන්න දුන්නේ 19 වෙනිදා රාත්‍රිය වගේ ඉඳන් ලංකාව වෙලාවෙන් ගත්තොත් එතකොට ඒකත් එක්කම ටික වෙලාවකින් මේකේ මේන්ටේන් එකක් ගියා. ඉතින් මේක 20 වෙනිදා උදේ ඉඳන් තමයි අපිට හරියටම ලොන්ච් කරන්න හම්බෙන්නේ. ඒකත් එක්ක මේක රන් කරන්න පුළුවන් අපිට මාර්තු 22 වෙනිදා වෙනකන්. ඒ කියන්නේ දවස් දෙකක කාලයක් තියෙනවා අපිට මේක රන් කරන්න. ඒ වගේම ටෙස්ට්නෙට් එක ඉවර වෙනවා මාර්තු 25 වෙනිදා. ඉතින් ඔයාට මෙන්න මේ CLI node එක රන් කරන්න නම් ආසන්නව ගත්තා $4.5 5.5 අතර වගේ ගාණක් යනවා. ඉතින් මෙන්න මේ cost එක ඔයාට දරන්න වෙනවා මෙන්න මේ CLI node එක run කරන්න. ඉතින් මෙතනදී මේ node එක purchase කරන්න කලින් මම ඔයාලට පැහැදිලි කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි සමහර විට මේ node එකට වියදම් කරන ගාණ අපිට ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයා තමයි decide කරන්න ඕනේ මේ CLI node එකට ඔයා purchase කරන්න මෙන්න මේ cost එක වියදම් කරනවද නැද්ද කියන එක. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක මෙන්න මේ CLI node එක run කරන්නේ සහ මෙතන task section එකේ අපිට තියෙනවා task එකක් CLI node එක run කරනවට ඒකත් complete කරගන්න කියලා. ඉතින් ඔයා මුලින්ම එන්න ඕනේ අපේ Telegram channel එකට. Telegram channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම post එකක් දාලා තියෙනවා CLI node එක update කරන එක. එහෙම නැත්නම් CLI node එක run කරන විදිහ සම්බන්ධව. ඉතින් මම description එකේ දාලා තියෙන link එකෙන් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන here කියන එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාව අරගෙන යනවා මෙන්න මේ site එකට. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි CLI node එක buy කරන්න හදන්නේ. මුලින්ම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට connect වලට click කරලා මෙතනින් ඔයාගේ metamask එක මේකට connect කරගන්න. ඉතින් මෙතනදී ඔයා Ledge එකටම connect කරපු wallet එකෙන් උනත් ඔයාලට purchase කරන්න පුළුවන්. ඒකේ dollar amount එකක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙන wallet එකකින් උනත් ඔයාලට මේක purchase කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට wallet එක මෙතනින් connect කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට approve කරන්න වෙනවා. මේක approve කරගන්න. approve කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ site එකට wallet එක connect වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ information ටික complete කරන්න වෙනවා. ඔයාගේ wallet address එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට name එකක් දෙන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට ඔයාලට ඔයාගේ email එක දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් referral code එකක් automatically fill වෙලා තියෙනවා. ඉතින් මේ කෝඩ් එක දුන්නොත් ඔයාට පුළුවන් පොඩි ඩිස්කවුන්ට් එකක් ගන්න. ඉතින් මගේ කෝඩ් එක යූස් කරනවට පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඔයාලා කරන පර්චේසින් වලදී. ඉතින් ඔයාට පුළුවන් කැමති නම් ඒක යූස් කරන්න. එහෙම නැත්නම් ඒක අයින් කරලා වෙන ලින්ක් එකකින් ඔයාට ජොයින් වෙන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට වැඩේ කරලා ඔයාට පුළුවන් මේකේ account එක create කරගන්න. account එක create කරාට පස්සේ අපිට පුළුවන් මේකේ ඉතුරු වැඩ ටික complete කරන්න. right ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන තියෙනවා Lage node එක අපිට buy කරන්න. ඉතින් මෙන්න මෙතන deploy කියන එක උඩ ඔයාලා click කරන්න ඕනේ. මෙන්න මේක උඩ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට interface එකක් load වෙනවා. ඉතින් ඔයාලට මේකේ price එක මේ වෙද්දි $5ක් එහෙම නැත්නම් $4.99ක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මගේ link එකෙන් register වුණා නම් ඔයාලට මෙන්න මේ විදිහට coupon discount එකක් හම්බ වෙනවා $0.25ක. එතකොට ඔයාලට total යන්නේ $4.74ක ප්‍රමාණයක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ කෝඩ් එක මෙතනින් මේ විදිහට සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට buy node කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ මෙතන ආයෙම ඔයාලට බලා ගන්න පුළුවන් load වෙනවා අපේ buy කරන interface එක. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට interface එක load වෙනවා. ඉතින් මෙතනදී USDC වලින්
ඩොලර්ස් 4.74ක ප්‍රමාණයක් තමයි යන්නේ ප්‍රොසෙසින් ෆී එකක් විදිහට 0.0474ක ප්‍රමාණයක් යනවා. ඉතින් ඒකත් එක්ක අපිට පේ කරලා තමයි මෙතනදී ගන්න වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන wallet කියන section එකෙන් ඔයාගේ මොනවා හරි mainnet එකක balance එකක් තියෙනවා නම් ඒක select කරන්න. ඉතින් මේ වෙද්දී මගේ Optimism mainnet එකෙන් USDC තියෙනවා. ඉතින් ඒ හින්දා මම මෙතන Optimism mainnet එක select කරනවා. ඉතින් ඔයාගේ Ethereum balance එකක් හරි එහෙම නැත්නම් base වලින් balance එකක් හරි තියෙනවා නම් ඒවා ඔයාලට select කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ base වලින් balance එකක් තියෙනවා නම් මේ විදිහට base එක select කරලා මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මේ currency වලින් එකක් විදිහට තමයි ඔයාගේ balance එක තියෙන්න ඕනේ. ඉතින් ඔයා මේකේ NFT දෙක right ඔයාලට මතක ඇති Ledge එකේ NFT දෙකක් තිබ්බා. ඉතින් ඒවා buy කරන්න ඔයා Ethereum දාගත්තා නම් ඉතින් ඔයාලට පුළුවන් මෙතන base Ethereum select කරන්න. select කරලා base Ethereum වලින් buy කරන්න ඔයාගේ balance එකක් තියෙනවා නම් ඉතින් මෙතනදී මගේ Optimism mainnet එකෙන් USDC තියෙන හින්දා මේ විදිහට මම Optimism වලින් USDC select කරනවා. select කළා මෙන්න මෙතන switch network කියන එකට select කරනවා. select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන pay කියලා තියෙන මෙන්න මේ amount එකත් එක්ක වැටලා තියෙන එකට මම දැන් click කරනවා. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මගේ payment එක processing වෙලා මගේ wallet එක pop up වෙනවා. ඉතින් මෙතනින් මට පුළුවන් මේ විදිහට මගේ payment එක continue කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට payment එක continue කරන්න එනවා. ඉතින් මෙතනදී අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා use කරන network එකේ Ethereum පොඩි ප්‍රමාණයක් හරි තියෙන්න ඕනේ ඔයාගේ payment එක confirm වෙන්න නම්. ඉතින් දැන් මම මෙතන Optimism mainnet එක use කරන හින්දා මගේ Optimism mainnet එකේ පොඩි Ethereum balance එකක් තියෙනවා ඩොලර්ස් දශම ගානක. ඒකෙන් තමයි මේ fee එක මෙන්න මේ විදිහට කැපෙන්නේ. ඉතින් ඔයා base network එක use කරනවා නම් base එකේ Ethereum පොඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. ඔයා වෙන network එකක් use කරනවා නම් ඒ network එකේ Ethereum පොඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඉතින් මේකේ ලේසිම ඔයාලා මොනවා හරි use කරන network එකෙන්ම Ethereum වලින් ඔයාලට පුළුවන් ද බලන්න payment එක කරන්න. එහෙම කරන්න පුළුවන් නම් අන්න ඒ network එකෙන්ම කෙලින්ම payment එක කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මේකේ payment එක කරන්න. ඉතින් ටික වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන අපේ payment එක success වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට මේ node එක run කරන්න. right ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ payment එක confirm වෙලා ආයෙම අපිව මේ site එකට අරගෙන එනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් wallet එක disconnect වෙලා තිබ්බොත් මෙන්න මේ විදිහට click කරලා ඔයාලට පුළුවන් ආයෙම wallet එක connect කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන active nodes කියලා තියෙනවා. මෙන්න මේකට යන්න ගියාට පස්සේ මෙන්න මේ විදිහට CLI node එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මෙතන settings icon එක බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේකේ උඩ ඔයාලා click කරන්න ඕනේ. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට public key එක copy කරගන්න. copy කරගත්තට පස්සේ ඔයාලා එන්න ඕනේ ledge එකට ආවට පස්සේ මෙන්න මෙතන dashboard එකේ ඔයාලට බලා ගන්න පුළුවන් CLI nodes points කියලා මෙන්න මෙතන ධන ලකුණක් තියෙනවා. මේක උඩ click කරලා ඔයාලා copy කරගෙන ආව key එක මෙන්න මෙතෙන්ට paste කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට connecting කියලා තියෙනවා. මෙන්න මේක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් metamask එක මේ විදිහට pop up වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනින් metamask එක මේ confirm කරන එක. ඊට පස්සේ මෙතන link your wallet කියලා આવොත් අන්න ඒක උඩත් ඔයාලා එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙම පාරක් metamask එක මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් ආයෙ පාරක් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන confirmation message එකක් එනවා. මේක උඩ click කරලා ඔයාලට පුළුවන් මේක confirm කරන්න. confirm කරාට පස්සේ පොඩි වෙලාවකින් මේක connect වෙනවා. ඉතින් සමහර වෙලාවට server එකේ busy හින්දා errors එන්න පුළුවන්. එහෙම වුණොත් පොඩි වෙලාවකින් ඔයාලා ආයෙම try කරලා බලන්න. right ඉතින් අපිට මේ වෙද්දි මේ CLI node එක මෙතෙන්ට අතන public key එක දීලා add කරගන්න බෑ. කියන්නේ add කරාට පින්නන්නේ නැහැ server error එකක් එනවා. ඉතින් ඒකට හේතුව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට tweet එකකින් මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මෙයාලගේ under maintenance එකක් තියෙනවා. ඒ කියන්නේ මේකට ආව traffic එක වැඩි. ඉතින් ඒකත් එක්ක මෙයාලට මේක handle කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද මෙතනදී මෙයාලා කියලා තියෙනවා මේ node එක run වෙන්න ගත්තාම ඒ කියන්නේ ඔයාලට site එකේ මේ විදිහට මෙතන active nodes වලින් මේක run වෙනවා කියලා පෙන්නලා තියෙනවා නම් මෙතන add කරේ නැති වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකේ points ටික dashboard එක fix වුණ ගමන් ඔයාලා add කරාම automatically ඔයාලට පෙන්නනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන FNQ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම මගේ Telegram එකෙත් මේ විදිහට share කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ ටිකත් එතනින් කියවලා බලන්න පුළුවන්. ඉතින් දැන්ට ඔයාලට තියෙන එක purchase කරගන්න එක විතරයි. ඉතින් ඊට පස්සේ මෙතන dashboard එක fix කරාම මම Telegram එකේ update එකක් දෙන්නම්. එතකොට ඔයාලට පුළුවන්
පබ්ලික් කී එක දීලා මෙන්න මෙතනින් ඔයාට නෝඩ් එක ලින්ක් කරගන්න. ඊට පස්සේ මෙතන ටාස්ක් කියන සෙක්ෂන් එකට ගියාට පස්සේ මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් verify CLI light client කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරලා ඔයාට පුළුවන් ඒකත් කම්ප්ලීට් කරගන්න අර විදිහට ඩෑෂ්බෝඩ් එකට ලින්ක් කරගත්තට පස්සේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ කරගන්න තියෙන්නේ. ඉතින් දැන්ට කලබල වෙන්න එපා. නෝඩ් එක බයි කරගන්න ඔයාලා ප්‍රශ්නයක් නැහැ. බයි කරන අය මෙතෙන්ට ඇඩ් කරන්න බැරි වුණා කියලා ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ නෝඩ් එක දැන් ඔටෝමැටිකලි රන් වෙන්න අරන් තියෙන්නේ. ඒ රන් වෙද්දී එකතු වෙන පොයින්ට්ස් ටික අපිට මෙතෙන්ට ඇඩ් කරාට පස්සේ පෙන්නනවා. ඒ වගේම මේකට ඔයාලා මේ නෝඩ් එක රන් කරන්න PC එක ඔන් කරලාම තියන්න ඕනේ නැහැ. මේ විදිහට පර්චේස් කරලා මෙතෙන්ට රනින් කියන මොඩ් එකේදී ඔයාලට මේක පෙන්නනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පොයින්ට්ස් ටික ඔටෝමැටිකලි ඇඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලයිට් නෝඩ් එකේ වැඩේ අපිට කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවාද කියලා දීපු දේවල් ටික තේරෙන්න ඇති කියලා. නමුත් මෙතනදී මතක් කරන්න ඕන දේ තමයි ඔයාලා මේකට වියදම් කරන $5ක විතර ප්‍රමාණය ඇත්තටම වැලියු වෙයිද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔයාලා සාමාන්‍යයෙන් ටිකක් ලොකු amount එකක්, ඒ කියන්නේ මෙන්න මේ browser node එක run කරලා ලොකු amount එකක් earn කරගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේකත් run කරන්න. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා මේක පොඩි amount එක, ඒ කියන්නේ 1 million වලටත් වඩා යටින් නම් තියෙන්නේ. මම හිතන්නේ මේක run කරන එක ප්‍රයෝජනයක් වෙයි කියලා. මොකද ඒ cost එකවත් කවර් කරගන්න පුළුවන් වේද බැරි වේද කියන එක හරියටම අපිට කියන්න බැරි නිසා. ඉතින් මේකේ රිවෝඩ් එක කොහොම වේද කියන එක ගැන දැන්ට අයිඩියා එකක් නැහැ. නමුත් ওই ටික තමයි දැන්ට කරන්න තියෙන්නේ. ඒ වගේම ආයෙත් මතක් කරනවා මේක 25 වෙනිදායින් ඉවරයි project එකේ testnet එක. ඒ වගේම ඔයාලා මේ එක CLI node එකක් එක account එකකට විතරයි run කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙයාලා කියලා තියනවා you can connect one CLI node to one Lineage account කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා එකකට කනෙක්ට් කරපු එකකටම විතරයි ඔයාලට මෙතනදී කනෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මතක් කරන්න ඕනේ උනේ. එහෙනම් ඉතින් වීඩියෝ එක අදට මම මෙතනින් ඉවර කරන්න. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.